ක්‍රිස්තුතුමන් තුළ මා ප්‍රියාදර සහෝදර සහෝදරියනි ආදර දරුවනි අප ක්‍රිස්තු සමිදානන්ගේ විජයග්‍රාහී උත්ථානය සමරමින් උන්වහන්සේගේ ඒ මහිමාන්විත ගැලවීමේ කාර්ය තව තවත් මහිමයට පත් කරන්නට උන්වහන්සේ මරණය පරාජය කරලා අජරාමරව උත්ථාන වීමේ ඒ මහා මංගල්‍යය සමරලා අපි මේ එළඹ තිබෙන්නේ උත්ථාන සමයේ දෙවන ඉරුදින වෙත. මේ දෙවන ඉරුදින සුදෝසභා මාතාව ඔබට මට ආරාධනා කර සිටිනවා දේව දයාවේ ඉරුදින ලෙස නම් කරමින් යේසුස් සමිදානන්ගේ අපරිමිත දයාව මනුෂ්‍ය වර්ගයා කෙරේ උන්වහන්සේගේ තිබුණා වූ ඒ අසීමිත දයාව සිහිපත් කරන්නට මේ ඉරුදින ඔබට මට කතෝලිකයන් ලෙස අප සියලු දෙනාටම සුදෝසභා මාතාව ආරාධනා කර සිටිනවා. සුදෝ මේරි ෆෞස්තිනා කන්‍යා සොයුරියට යේසුස් ස්වාමීන් වහන්සේ දර්ශනය වෙලා උන්වහන්සේ මේ දර්ශනය වෙච්ච ආකාරයට මේ පෙන්눔 කරන ආකාරයෙන්ම මේ දර්ශනය චිත්‍රයකට නගන්නට උන්වහන්සේ මේ කන්‍යා සොයුරියට ආරාධනා කරනවා. ඒ වගේම උන්වහන්සේගේ මේ සිතුවමට ගෞරවය දක්වන්නට යාඥා කරන්නට උන්වහන්සේගෙන් ඒ ආශිර්වාදය බලය දයාව අපරිමිතව ඉල්ලන්නන්ට උන්වහන්සේ දානය කරන බවට පොරොන්දුවක් දානය කරමින් මේ බැතිය ප්‍රචලිත කරන්නට උන්වහන්සේ මේ කන්‍යා සොහොයුරියට ආරාධනා කරනවා. ශුද්ධවන්ත ශුද්ධෝත්තම දෙවන ජුවාන් පාවලු සසුනි සුරාණන් විසින් ප්‍රකාශයට පත් කරන ලදුව මේ බැතිය මුළු මහත් ලෝකයේ පුරාවටම ප්‍රචලිත වීමත් සමගම මේ දේව දයාවේ බැතියෙන් අහිංසක දේව ජනතාවගේ සිතුම් පැතුම් බලාපොරොත්තුන් ඔවුන්ගේ දුක් කරදර කම්කටොළු වලින් ඔවුන්ට ලැබුණු ශක්තිය දෙවියන් වහන්සේගේ අපරිමිත දයාව තුළ ඔවුන් ලද මහා වරප්‍රසාදයන් ගැන ලෝකයේ පුරාවටම ලෝකයේ තුල දිගින් දිගටම අපට ඇසෙන කතා අපට ඇසෙන සිද්ධීන් අනන්තයි අප්‍රමාණයි. අදට නියමිත දේව වචනය තුළ ශුද්ධවර ජොහාන්තුමාගේ සුවිශේෂයේ 20 වෙනි පරිච්ඡේදයේ 19 වෙනි වගන්තියේ සිට මේ දිගහැරෙන කතාන්දරය ස්වාමීන් වහන්සේ උත්ථානයෙන් පසුව තමුන්ගේ ශ්‍රාවකයන් රැස් වෙලා සිටි ස්ථානයකට උන්වහන්සේ දර්ශනය වෙනවා. උන්වහන්සේ ඔවුන් ඉදිරියේ පෙනී සිටිනවා. ඒ වගේම ඒ මොහොතේදී එක ශ්‍රාවකයෙක් මේ අවස්ථාවේදී නොසිටිය බැවින් උන්වහන්සේ තවත් වරකදී උන්වහන්සේ මේ ශ්‍රාවකයන්ට දර්ශනය වීමේදී මේ ශ්‍රාවකයා මේ ස්ථානයේ සිටින බව අපට මතක් කර සිටිනවා. පළමු ස්ථානය තුලදී ඔහුට මේ සිද්ධිය ශ්‍රාවකයන් විසින් දැන්නුවාට පස්සේ ඔහු විශ්වාස කරන්නට පෙළඹෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ සැබෑවටම උත්ථාන වෙලායි කියලා. නමුත් මෙම ස්ථානයේදී ස්වාමීන් වහන්සේ ඔවුන් සිටි තැනට වැඩම කිරීමත් සමගම ඔහු දනින් වැටිලා මාගේ ස්වාමිනී මාගේ දෙවියනි කියලා තමුන්ගේ ඒ ගෞරවය ප්‍රකාශ කරනවා ස්වාමීන් වහන්සේට. ඒ වගේම උන්වහන්සේ ඔවුන් වෙතට වැඩම කරන විට උන්වහන්සේ ඔවුන්ට ප්‍රකාශ කරනවා ඔබට ශාන්තිය වේවා. Peace be with you. උන්වහන්සේ මේ ශාන්තිය මේ සාමය ඔවුන්ට ප්‍රකාශ කරන මොකද ඔවුන් ජුදෙවරුන්ට බියෙන් හැංගිලා ඉන්නවා. ජුදෙවරුන්ට බියෙන් හැංගිලා ඉන්න මේ ශ්‍රාවකයන් වෙතට වැඩම කරන ජේසුස් ස්වාමීන් වහන්සේ ඔවුන්ගේ ඒ බය නැති කරන්නට ඔවුන්ට කියනවා බය වෙන්න එපා. ඔබට ශාන්තිය වේවා. ඔබට සාමය වේවා කියලා. ඒ වගේම ජුදෙවරුන්ට බියෙන් මොවුන් දොරවල් වසාගෙන අඟුළු දාගෙන කිසිම කෙනෙක්ට ඇතුළට එන්න නොහැකි වුණු ශාලාව තුලට හෝ මේ කාමරය තුලට ස්වාමීන් වහන්සේ වැඩම කිරීමත් සමගම ඔවුන්ගේ බය නැතිව යනවා. උන්වහන්සේගේ මේ වචන ඔවුන්ගේ සවන් වැකෙත්ම ඔවුන්ගේ ඒ තිබ්බ බයවල් පහ වෙලා යනවා. ඉතින් අද මේ දවසේදී මේ සුද්ධෝ සුපවත සමගම පැහැදිලි අවබෝධයක් අපට ලබා දෙනවා. මේ අගුළු ලාගෙන දොරගුළු වසාගෙන තිබෙන අපේ හදවත් ජීවිතවලට ඇතුළත් වෙන්නට පුළුවන් එකම කෙනා ස්වාමීන් වහන්සේ විතරයි. වෙන කිසිම කෙනෙක්ට බෑ. මොකද උන්වහන්සේට විතරයි පුළුවන් අපගේ ජීවිතවල අයිතිය තියෙන ස්වාමීන් වහන්සේට විතරයි පුළුවන් අපගේ ජීවිත පිළිබඳ තීරණය ගන්නට, අපගේ ජීවිතයන් වලට අභියෝග කරන්නට, අපගේ ජීවිතයන් වලට වරප්‍රසාදය දානය කරන්නට, අපගේ ජීවිතයන් වල කළ යුතු
කරන්නට අවශ්‍ය හැම දෙයක්ම කරන්නට බලය තිබෙන්නේ ස්වාමින් වහන්සේට පමණක් බව, උන්වහන්සේට පමණයි අපගේ ජීවිතවල අයිතිය තිබෙන්නේ කියන දේ මොනවට පැහැදිලි කරන අද දවසේ මේ සිදුවීමත් සමගම අපට හොඳ ආකාරවම පැහැදිලි කරගන්නට පුළුවන්, අවබෝධ කරගන්නට පුළුවන්. ඒ නිසා අද මේ සුද්ධ සුවිශේෂයෙන් මේ ඉරුදින අපට මතක් කරලා දෙනවා උන්වහන්සේ ඒ අපරිමිත දයාව ආදරය තුල අපි සමහරක් වෙලාවට උන්වහන්සේගෙන් ඈත් වෙලා උන්වහන්සේ අපේ ජීවිතයන් තුල කොච්චර දේවල් කරත් පොඩි සිද්ධියක් අපේ ජීවිතය තුල අපව හොල්ලන, අපව ප්‍රශ්නාර්ථයකට භාජනය කරන සිද්ධියක් අපගේ ජීවිතයන් තුල සිද්ධ වුණොත් ඒ පොඩි සිද්ධියක් හොඳටම ප්‍රමාණවත් උන්වහන්සේව සැක කරන්නට, ස්වාමින් වහන්සේව අවිශ්වාස කරන්න. ඒ නිසා අපගේ ජීවිත අන්ධකාරයෙන්, පාපයෙන් වැහිලා, දොරගුළු වැසිලා, අන්ධකාරය තුල අපි ජීවත් වුණත්, පාපය තුල එල්බගෙන අපි ජීවත් වුණත් ස්වාමින් වහන්සේට පුළුවන් අපගේ ජීවිතයන් වලට ඇතුළු වෙන්නට, අපගේ ජීවිතයන් වලට ඇතුළු වෙලා ආලෝකය වන ක්‍රිස්තුස් සමිදානන්, ජේසුස් සමිදානන්ට පුළුවන් ඔබේ මගේ ජීවිතය නැවත වාරයක් පිරිසිදු කරන්නට, ආලෝකවත් කරන්නට අපට අවශ්‍ය ඒ ශාන්තිය, සාමය, ඒ දයාව තුළ, උන්වහන්සේගේ දයාව තුළ අපට දානය කරමින් නැවත අප උත්ථාන කරන්නට උන්වහන්සේට පුළුවන්. ඒ නිසා මේ ඉරුදින අපි මතක් කරගනිමු, අපි අවබෝධ කරගනිමු අපගේ ජීවිතයන් තවමත් අපි පාපය තුල එල්බගෙන නම්. ඔබට මතක ඇති අපි දින 40ක් පුරාවටම මේ සුද්ධෝ කාල පරිච්ඡේදයේ ලස්සන ගමනක් ඇවිල්ලා පාස්කු ඉරිදායින් පස්සේ නැවත වාරයක් අපි වැටුණා නම් අපේ පරණ ජීවිතේටම මේ ඉරුදින අපිට මතක් කරලා දෙනවා උන්වහන්සේගේ අපරිමිත දයාව තුල පමණයි අපට ගැලවීම තිබෙන්නේ කියලා. ඒ නිසා උන්වහන්සේට විවෘත නොවුණු දොරගුළු ලාගෙන, දොරවල් වසාගෙන තිබෙන අපගේ හදවත්, අපගේ ජීවිත ස්වාමින් වහන්සේට අපි විවෘත කරමු. උන්වහන්සේට අපගේ ඒ ජීවිතයන් වලට ඇතුළට වැඩම කරන්නට අපි ආරාධනා කරමු. එවිට උන්වහන්සේ අපගේ ජීවිතයන් වලට, අපගේ හදවත් වලට වැඩම කරන්නට කැමැත්තෙන් බලා සිටින ස්වාමින් වහන්සේ අපගේ හදවත් වලට, අපගේ ජීවිතයන් වලට වැඩම කරලා අපට ශාන්තිය ප්‍රදානය කරනවා. අනිවාර්යයෙන්ම ඒ ශාන්තිය තමයි අපගේ ජීවිතයන් නැවත වාරයක් අලුත් වෙන්නේ, නැවත වාරයක් උත්ථාන වන්නට තිබෙන එකම ඖෂධය. ඒ නිසා ස්වාමින් වහන්සේට අද අපි ආරාධනා කරමු. තවමත් දොරගුළු ලාගෙන, අගුළු ලාගෙන වැසී තිබෙන ජීවිත උන්වහන්සේ තුල විවෘත වන්නට, උන්වහන්සේ තුල ආලෝකමත් වන්නට අවශ්‍ය වරප්‍රසාදයන්, ආශිර්වාදයන් තව නොබෝ දිනකින් අප වෙත උන්වහන්සේ විසින්ම වැඩම කරන්නට යන, දානය කරන්නට යන ඒ ශුද්ධාත්මන් වහන්සේගේ ආනුභාවයෙන්ම අප සියලු දෙනාටම ලැබෙන්නට කියලා අපි අද දවසේදී විශේෂ ආකාරයෙන් අප වෙනුවෙනුත්, හැම කෙනෙක් වෙනුවෙනුත් අපි යාඥා කරමු. ඔබ සියලු දෙනාටම ජේසුස් පිහිටයි.